අද අපි ඉගෙන ගමු පුෂ්පය ගැන. හායි යාළුවනේ. ඔන්න ඉතින් ඔයාලට සාදරයෙන් පිළිගන්නවා මේ DC Pro YouTube channel එකේ අලුත්ම educational video එකට. ඔන්න ඉතින් අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ පුෂ්පය ගැන. ඉතින් අද මේ වීඩියෝ එකේදී පුෂ්පයේ කොටස්, පුෂ්පයෙන් කෙරෙන කාර්යයන් සහ පුෂ්පයෙන් කොහොමද ගෙඩියක් හටගන්නේ අන්න ඒ වගේ දේවල් මම ඔයගොල්ලොත් එක්ක විස්තරාත්මකව කතා කරනවා. ඉතින් තාමත් channel එකට අලුත් නම් subscribe කරලා all දාලා notification on කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්න, comment කරන්න, ඔයාලගේ යාළුවන්ට බලන්න share කරන්න. අපි යමු අපේ අද වීඩියෝ එකට. ඉතින් යාළුවනේ අපි මුලින්ම බලමු මලක කොටස් ටික. ඉතින් යාළුවනේ අපි ප්‍රායෝගිකව මලක කොටස් බලනකොට ගොඩක් වෙලාවට අපි භාවිතා කරන්නේ වදමල. මොකද වදමල යාළුවනේ දෙකට කැපුවාම අපිට කොටස් ඔක්කොම වගේ හොඳ පැහැදිලිවට බලා ගන්න පුළුවන්. මොකද වදමල ටිකක් විශාල හින්දා. ඉතින් මම දැන් ඕගොල්ලොත් එක්ක අඳින්න යන්නේ වදමලක හරස් කඩක් ඇඳලා ඊට පස්සේ මම ඕගොල්ලන්ට ඒක නම් කරලා කොටසෙන් කොටස කියලා දෙන්නම්. මුලින්ම ඉතින් මේ විදිහට වෘත්තය තියෙනවා මේ මලේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට මණිපත්‍ර තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ දල පත්‍රයක් තියෙනවා මීට වැඩිය ලොකුයි. මම යාළුවනේ දැන් මේ වැඩේට මේ ඕගොල්ලන්ට ඇඳලා පෙන්නන්නේ වදමලක හරස් කඩක්. මොකද අපිට දැන් 7 වසරේ විද්‍යා පොතේ තියෙන වදමලක හරස් කඩක් හින්දා. අපි දැන් මුලින්ම මේක ඇඳගෙන ඉමුකෝ. ඉතින් ඔන්න ඊළඟට තමයි විශේෂම කොටස. මෙන්න මේ විදිහට තියෙනවා යාළුවනේ ඩිම්බ කෝෂය. මෙහෙම කීලේ තියෙනවා. කලංකයක් තියෙනවා. මෙන්න මේකේ මේ එක එක පැත්තෙන් තියෙනවා පරාගධානි. මේ පැත්තේ එක පරාගධානියක් තියෙනවා. ඒකට සමාන්තරව මේ පැත්තේ තවත් පරාගධානියක් තියෙනවා. ඕගොල්ලෝ දැකලා ඇති මේ විදිහට පරාගධානි තියෙනවා. හරි. අපි දැන් මේක නම් කරන්න පටන් ගමු. මේ තියෙන්නේ යාළුවනේ වෘත්තය. වෘත්තය කිව්වට මේක රවුම නෙමෙයි. අපි නටුවටම විද්‍යාවෙන් කියන්නේ වෘත්තය කියලා. ඒ වගේම මේ තියෙන්නේ මණිපත්‍ර. හරි යාළුවනේ. එතකොට මේ තියෙන්නේ මණිපත්‍ර වගේම ටිකක් විශාල පත්‍ර වර්ගයක්. මොනවාද? දල පත්‍ර. අපි මේ දල පත්‍ර වලට කියනවා මලේ පෙති කියලා. අපි කතා කරන භාෂාවෙන් කියන්නේ මලේ පෙති කියලා. ඒ වගේම මේ තියෙන්නේ පරාග ධාන්‍ය. මේ තියෙන්නේ යාළුවනේ ඩිම්බ කෝෂය. ඩිම්බ කෝෂය. හරි යාළුවනේ. ඉතින් ප්‍රධාන වශයෙන් මලක කොටස් ටික ඔය ටික තමයි. අපි මේ වෘත්තය කියන්නේ කතා කරන භාෂාවෙන් නටුවට, ඒ වගේම දලපත්‍ර කියන එකට අපි කතා කරන කටික භාෂාවෙන් කියන්නේ පෙති. මලේ පෙති කියලා. ඉතින් අපි ඊළඟට බලමු මේ පරාගධානීය කොටස් මොනවාද? ඩිම්බ කෝෂයේ කොටස් මොනවාද? කොහොමද මේ දෙක එකතු වෙලා අනාගතයේදී ඵලයක් සහ බීජයක් හැදෙන්නේ කියලා. හරි යාළුවනේ. අපි මුලින්ම බලමු ඩිම්බ කෝෂයේ කොටස් මොනවද කියලා. මම ටිකක් ලොකුවට මෙන්න මෙහෙම ඇඳගන්නවා.
මං හිතනවා ඔයාලට දැන් පේනවා ඇති කියලා. අපි මේක ඩිම්බ ටිකක් අඳගමුකෝ. මෙහෙම ඩිම්බ කිහිපයක් තියෙනවා. අපි දැන් මේකේ කොටස් මොනවද කියලා බලමු. හරි. මම දැන් මේ ටික නම් කරන්න. අපි මේ උඩම කොටසට කියනවා කලංකය. ඒ කලංකයේ පස්සේ මේ තියෙනවානේ මේ සෝරි ඒක මැකුණා. මෙන්න මේ බටේ වගේ තියෙන ඒ කොටසට අපි කියනවා කීලය කියලා. කීලය. ඒ වගේම මේ තියෙන ඩිම්බ. මේ ඩිම්බ වල ආවරණය ඩිම්බ කෝෂය. ඩිම්බ කෝෂය. හරි යාළුවෝ. අපි ඊළඟට බලමු පරාගධානීය කොටස්. මම ඒකත් මුලින්ම අදගෙන ඉන්නම්. පරාගධානීය කියන්නේ යාළුවනේ මම මේ පැත්තෙන් ගත්තොත් මෙන්න මේ කොටස. එතකොට ඒක තියෙන්නේ යාළුවෝ මෙන්න මේ වගේ හැඩයකට. ඔන්නෝම තියෙනවා. ඇතුලේ මෙන්න මේ විදිහට පරාග තියෙනවා. ගොඩක් වෙලාවට යාළුවනේ මේ මලක තියෙන මේ ඩිම්බ සහ පරාග ගොඩක් වෙලාවට සමානයි. කියන්නේ ඩිම්බ පහ නම් පරාග පහයි. ඒ විදිහට ගොඩක් වෙලාවට සමාන වෙනවා. ඒක අපිට අදාළත්වයක් නෑ. හරි යාළුවනේ. මේ තියෙන්නේ පරාග මම දානීය කියන වචනේ ටිකක් එහෙම ලියන්නම් ආපහු. ඉඳ නැති වෙනවා. පරාගධානීය. ඊට පස්සේ මේ බෝල තියෙන්නේ පරාග. ඒ වගේම මේ නටුව වගේ මේ වෘතය වගේ තියෙන කොටසට අපි කියනවා සූත්‍රිකාව. හරි. දැන් ඉතින් අපි ඉගෙන ගත්තා මලක කොටස් ටික. මේ තියෙන්නේ මලේ වෘතය, මණිපත්‍ර, දලපත්‍ර, පරාගධානීය, මේ තියෙන්නේ ඩිම්බ කෝෂ. පරාගධානීය සහ ඩිම්බ කෝෂ අපි වෙන වෙනම ගත්තාම මේ උඩම තියෙන කලංකය, මේ තියෙන්නේ කීලය, ඊට පස්සේ මේ ඩිම්බ කෝෂය ඇතුලේ තියෙනවා ඩිම්බ. පරාගධානීය ගත්තොත් පරාගධානීය තියෙනවා. පරාගධානීය ඇතුලේ පරාග තියෙනවා මේ බෝල. එතකොට ඒකේ වෘතය වගේ නැත්නම් නටුව වගේ තියෙන කොටසට අපි කියනවා සූත්‍රිකාව කියලා. ඉතින් මේ වීඩියෝ එක අපි කතා කරන්න හැදුවේ මල ගැන වුණාට අපිට මේ වීඩියෝ එකේදී මම ඔයාලට ඵලය සහ බීජය ගැන කියලා දෙන්නම්. නැත්නම් ඔයගොල්ලන්ට මේක ඊළඟ වීඩියෝ එකට ගෙනවොත් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හරි. අපි දැන් මේ මල මකාගෙන පරාගධානීය සහ මේ ඩිම්බ කෝෂය අපි තියාගෙන මේ මල මකමු. බලමු කොහොමද බීජයක් සහ ගෙඩියක් නැත්නම් ඵලයක් නිපද වෙන්නේ කොහොමද කියලා. මුලින්ම මෙතනදී යාළුවනේ පරාගණය සිදු වෙන්න ඕන. මේ පරාගණය සිදු වෙන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. පරාගණය කියන්නේ මොකක්ද කියලා මම දැන් ඔයාලට කියලා දෙන්න. අර මල මම මැකුවනේ දැන් ඕගොල්ලන්ට මේ බීජය ගැන කියලා දෙන්න ඕන හින්දා. ඒ වුණාට මම මේ දෙකෙන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද පරාගණය සිදු වෙන්නේ කියලා. කවදම හරි දවසක මෙන්න මේ පරාගධානීය එක තැනකින් පුපුරනවා. අර ස්පෝරණය වගේ පුපුරනවා. මේ පුපුරනහම මේ පරාග ටික මෙහෙම එනවා.
ඇවිල්ලා කෙලින්ම මේ කලංකය උඩට වැටෙනවා. එතකොට මේ ওই කලංකය උඩට වැටෙන එකට අපි කියනවා පරාගනයි කියලා. ඉතින් මේ පරාගණය සිදු කරගන්න ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ ටික අපි ඊළඟට කතා කරමු. මේ කලංකය උඩට වැටුණට පස්සේ මේ දැන් මෙතනින් ඔක්කොම පරාග ටික මෙතෙන්ට යන්නේ. මෙතන පරාග පහක් තියෙනවා නම් පරාග පහෙන් එකක් වගේ තමයි මේ කලංකය උඩට ගිහිල්ලා ගානට වැටෙනවා. වැටුණාට පස්සේ මම රතු පාටින් අඳින්න කෙලියම මෙහිම පහළටම එනවා. ඇවිල්ලා නිකම් මේ කීලේ කියන්නේ උමගයක් වගේ, බින්ගයක් වගේ ගානට මේ පරාගය කලංකයට වැටෙනවා. කීලය හරහා ඩිම්බ කෝෂය ඇතුළට එනවා. ඔන්න මෙතන දැන් තියෙනවා නේද යාළුවනේ ඩිම්බයක්. අපි මේ ඩිම්බේ එළියට අරගෙන මම ඔයාලට ලොකුවට කියලා දෙන්න. ඔයාලා දැන් හිතන්න මෙතන ඔන්න දැන් තියෙනවා ඩිම්බ අපි උදාහරණයක් දෙන්න ගත්තොත් මෙන්න මෙතන දැන් ඩිම්බ කෝෂය ඇතුළේ තියෙනවා ඩිම්බ පහක්. මේ ඩිම්බ පහෙන් එක ඩිම්බයක් අර පරාදයට එක්ක එකතු වෙනවා. එතකොට මේ තියෙන ඩිම්බය ඇතුලේ මේ තියෙන්නේ පරාගය. මේ මම ඉතින් ගොඩාක් පාඩ කර ඉන්නේ. මේ නිල් පාටින් තියෙන ඩිම්බේ ඇතුලේ ඔන්න දැන් තියෙනවා පරාගය. ඔන්න යාළුවනේ දැන් මොකද්ද උනේ? මේ පරාග එකක් සහ ඩිම්බ එකක් එකතු වුණා. දැන් ඔන්න හැදුනා බීජය. මෙන්න මේ පරාගය සහ ඩිම්බය එකතු වෙන ක්‍රියාවලිය වෙච්ච ගමන් දලපත්‍ර ටික, මණිපත්‍ර ටික සහ කලංකය, කීලය, ඩිම්බ කෝෂ ඔක්කොම හැලිලා යනවා. පරාගදානි, සූත්‍රිකා ඒ ටිකත් හැලිලා යනවා. ඉතින් මම ඔයාලට කියන්නම් අර දලපත්‍ර වලින්, ඒ කියන්නේ මලේ පෙති වලින් මොකද්ද වෙන කාර්යය? මලේ පෙති වලින් වෙන ප්‍රධානම කෘත්‍යය තමයි යාළුවනේ මං කිව්වනේ දැන් මේ එක පරාගයක් මේ කලංකය උඩට ගෙනියන ක්‍රම කිහිපයක් තියෙනවා කියලා. අපිට ඒ කියන්නේ ශාකයට පුළුවන් සුලක හරහා යවන්න. ඒ කියන්නේ වරා ශාකය වගේ සුලක හරහා යවන්න පුළුවන්. ඒ වගේම ස්පෝට්නය හරහා. ඒ කියන්නේ ඔලින්ද රබර් වගේ ටෝන් ගාලා පුපුරවල ඈතට විසික් කරන්න පුළුවන්. ඒ වගේම සතුන් හරහා. ඒ කියන්නේ සතා ගෙඩිය කනවා ඊට පස්සේ බීජය අරන් ගිහලා වෙන තැනක හලනවා. අඹ ශාකය වගේ එහෙම කරන්නත් පුළුවන්. ඔය එක විදිහකටවත් බැයි නම් ජලය හරහා කියන්නේ අපි හිතමුකෝ පොල් ගහක් කියලා. පොල් ගහේ ගෙඩිය වැටෙනවා ජලයට. ඒකට ඒක ජලයේ පාවෙලා යනවා. හැබැයි හැම ඵලයකටම ගෙඩියකටම එහෙම පාවෙන්න බෑ. දැන් පොල් ගෙඩිය එහෙම පාවෙන්න හේතුව පොල් ලෙල්ල තියෙනවා. මේ ලෙල්ල ඇතුලේ වායුව මේ හොඳට පිරලා තියෙනවා. ඒකයි මේ වතුර උඩ හොඳට පොල් ගෙඩිය පාවෙලා යන්නේ. කොට්ටම්බ ගෙඩියත් එහෙමමයි. ගොඩක් වෙලාවට කොට්ටම්බත් ජලය හරහා තමයි තවත් තැන් වලට ගිහිල්ලා ශාකය පැලවෙන්නේ. ඔය එකම විදිහකටවත් බැයි නම් ඔය තුත්තිරි ශාකය වගේ සතෙක්ගේ ඇඟක එල්ලිලා යන්න පුළුවන්. ඒ වගේ ක්‍රම 5කට 6කට පරාගණය සිදු වෙනවා. ඉතින් යාළුවනේ බීජ ව්‍යාප්තියත් ඒ විදිහටම තමයි වෙන්නේ. පරාගණයටත් වැඩිය මම ඔය කියපු ක්‍රම 5 අදාළ වෙන්නේ බීජ ව්‍යාප්තියට. පරාගණයට ඕන වෙන වෙලාවල් තියෙනවා. ගොඩක් වෙලාවට පරාගණය නම් වෙන්නේ ගානට සුලඟ හරහා ගිහිල්ලා කලංකය උඩට වැටිලා. කොහොම හරි ඔන්න දැන් පරාගයක් සහ ඩිම්බයක් එකතු වෙලා හැදුන බීජය මණිපත්‍ර දලපත්‍ර ටික හැලිලා ගියා. දලපත්‍රයෙන් වෙන්නේ මේ පරාගණය සිදු කිරීමට මීමැස්සු, සමනළු, දෙබරු වගේ සත්තුන් මේ මලට ආකර්ෂණය කරගන්න එක. ඒ වගේම මල පොහොට්ටු කාලේ පොහොට්ටුවක් විදිහට තියෙන කාලේ මේ පරාගදානය සහ ඩිම්බ කෝෂය ආරක්ෂා කර ගැනීමට. ඒ වගේ මණිපත්‍රයෙන් පොහොට්ටුවක් විදිහට තියෙන කාලවකවානුවේදී පරාගදානය සහ ඩිම්බ කෝෂය ආරක්ෂා කරනවා. ඒ වගේම පොහොට්ටුවක් විදිහට තියෙනකොට අර මණිපත්‍රේ කොළ පාටයිනේ.
කොළ පාට හින්දා ප්‍රභා සංශ්ලේෂණයක් කරනවා. ඔන්න දැන් හැදුනා ආයෙත් කතාවට ආවොත් දැන් හැදලා තියෙන ඔන්න බීජය. ඔන්න දැන් ටික කාලයක් යනකොට මේක ගෙඩියක් බවට හැරෙනවා. හරි යාළුවනේ. ආයි මම අර මෙතන තිබ්බ එක මෙතන ඇඳගන්නම්. ඊළඟ ස්ටෙප් එක ඔයාලට කියලා දෙන්න. මෙන්න තියෙනවා ඩිම්බ කෝෂය. හරි. මෙන්න තියෙනවා පරාගය. අපි දැන් බලමු කොහොමද ගෙඩියක් ඵලයක් වුණාම මේක පිහිටන්නේ කියලා. මම දැන් ඔයාලට උදාහරණයක් වශයෙන් අඹ ගෙඩියක හරස් කඩක් අඳින්නම්. ඒක අපිට බොහොම ලේසි. මෙන්න මේ විදිහට යාළුවනේ අඹ ගෙඩියක් තියෙන්නේ. ඉතින් මේක ඇතුලේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ඇටයකුත් තියෙනවා. right. අපි දැන් බලමු කොහොමද මේ කලින් තිබ්බ මේ පරාගය සහ ඩිම්බ එකතු වෙච්ච මේ කෝෂය කොහොමද ඵලයක් සහ බීජයක් විදිහට වුණාම කොටස් ටික පිහිටන්නේ කියලා. මම ඒක ඔයාලට නිල් පෑනෙන්ම කියලා දෙන්න. දැන් අපි මේ දැන් කියනවා මේ ඩිම්බාවරණය කියලා මේ නිල් පාට ලයින් එකට. මේ ඩිම්බාවරණය තමයි මේ ලෙල්ල. එතකොට මෙන්න මේ මැද තියෙන කොටස තමයි මේ අපි කන්නේ. ඒ වගේ මේ පරාගයේ මේ රතු පාට ලයින් එක කියන්නේ පරාග බිත්තිය තමයි මෙන්න මේ බීජයේ බීජාවරණය වෙලා තියෙන්නේ. ඒ වගේම මේ පරාගයේ මේ ඇතුළ ටික තමයි මේ බීජයේ මේ ඇතුළත පිහිටලා තියෙන්නේ. මම දැන් හිතනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා. මේ විදිහට තමයි කලින් තිබ්බ ඩිම්බ සහ පරාගය එකතු වෙච්ච කොටස ගෙඩියක පිහිටන්නේ. ඉතින් ලොකු අමාරු පාඩමකුත් නෙමෙයි අපේ 7 වසරේ විද්‍යාව පළවෙනි පාඩම. හැබැයි ගොඩාක් මතක තියාගන්න තියෙනවා. අන්තිමට ශාක විවිධත්වය කියලා අපි මුලින්ම පටන් ගත්තා. මුල් කඳන් ඊගෙන ගතන අන්තිමට පාඩම ඉවරුනේ මේ බීජ ව්‍යාප්තිය කියන තැනින්. මම ඔයාලට කලින් මේ වීඩියෝ එකේදීම ටිකකට කලින් බීජ ව්‍යාප්තිය ගැන කියලා දුන්නා. ඉතින් පාඩම ඉවරයි. ඉතින් යාළුවනේ ඔය විදිහට මම ඔයාලට වීඩියෝස් 3කින් තමයි මේ පාඩම ගෙනාවේ. හැබැයි මේ වීඩියෝස් 3ම ප්‍රයිමරි පන්ති වල ඉන්න යාළුවන්ට උනත් ගොඩක් වැදගත් වෙයි ශිෂ්‍යත්ව ලියන්න ඉන්න යාළුවන්ට වගේ. මොකද පත්‍රය මල ගැන එයාලටත් ඉගෙන ගන්න තියෙනවා මේ කොටස් ටිකම. හැබැයි මෙච්චර බැරෑරුම් නෑ ප්‍රයිමරි ඉන්න අපේ පුංචි නංගිල මල්ලිලට. ඉතින් ඔන්න අපි ස්ටෙප්ස් 3කින් ඒ කියන්නේ වීඩියෝස් 3කින් අපි ඉගෙන ගත්ත මේ මුළු පාඩමම මම හිතනවා ඔයාලට හොඳට මේ පාඩම තේරෙන්නේ නැති කියලා. ඉතින් අගේ කලින් වීඩියෝස් උත් බලන්න. එතකොට ඔයාලට හොඳ දැනුමක් ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම අමතක නොකර subscribe කරලා all the notification on කරලා තියාගන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ට share කරන්න. වීඩියෝ එක හොඳ නරක ඔයාලට තියෙන ප්‍රශ්න ඒ හැම දෙයක්ම comment section එකේ දාන්න. comment section එක open. එහෙනම් ඉතින් goodbye ඔයාලා හැමෝටම.